ඔයා කවදාවත්ම පොල් ටොෆී හදලා නැද්ද? එහෙනම් වරදින්න නැතුව හදාගන්න පුළුවන් ලේසිම විදිහ බලන්නකෝ. මුලින්ම අපි මේකට හීනියට ගාගත්තු පොල් ටිකකුයි සීනි ටිකකුයි එකතු කරගමුකෝ. දැන් ඉතින් සීනි ටික දිය වෙනකන් හොඳට හැඳි ගා ගන්න ඕනි. මම දැන් මේකට වතුර ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේකේ රස වැඩි කරගන්න වැනිලා ටිකකුත් එකතු කරගමු. ඒ වගේම පොල් ටොෆී එකට කිරි රසක් එන්න කිරි පිටි ටිකකුත් එකතු කරගමු. ඇත්තටම මේකට කිරි පිටි ටිකක් දැම්මම පොල් ටොෆී එකේ රස ගොඩක් වැඩි වෙනවා. දැන් මේකට බටර් හරි මාගරින් හරි වලිනුත් ටිකක් එකතු කරගමු. අන්තිමට මම මේකට ලස්සන පාටක් එන්න කලරින් ටිකකුත් එකතු කරගත්තා. දැන් ඉතින් දිගටම හැඳි ගන්නයි තියෙන්නේ. මොකද නැත්තම් මේකේ අඩිය අල්ලන්න පුළුවන්. ඒ නිසා ටිකක් පරිස්සමෙන් මේ වැඩේ කරගන්න. ඔන්න දැන් මේකේ පදම හරි. දැන් මේක තෙල් ටිකක් ගාගත්තු තැටියකට ඉක්මනට දාගන්න ඕනි. වැදගත්ම දේ තමයි මේක නිවෙන්න කලින් කෑලි කපා ගන්න ඕනි. මේ තියෙන්නේ පොල් ටොෆී එක හොඳටම නිවුනට පස්සේ. බලන්නකෝ මේකේ ලස්සන. ඇත්තටම මේක මාරම රසයි. ඔයත් try කරලා බලන්නකෝ. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා මාව follow කරගෙනම යන්න.